තාම වැඩද දැන්ද වැඩට ආවේ? අපිට 6ට පටන් ගන්න. ඕෆ් වෙන්නේ කීයටද? ඔෆ් වෙන්නේ පාන්දර 2යි 3 අතර වෙනවා. ඉතින් කොහොමද මේ දැස්ස ජීවිතේ? හොඳයිද නරකයිද? හොඳයි අවුලක් නැහැ ඉතින්. අවුලක් නැහැ. අවුලක් නැහැ ජීවිතේ. ආර්ථිකය හොඳයි? දැනට තියෙන ඇතුලේ අපිට නම් අවුලක් නැහැ. හොඳයි සාමාන්‍ය තියෙනවා. ඒකට තව ටිකක් වැඩි වුණොත් හොඳයි කියලා හිතෙනවා. දැන් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ මේ ස්ටේෂන් එක අවටමද නැත්නම් දවසින් දවස මාරු වෙනවද? එක එක්කෙනාට එක රූට්ස් තියෙනවා. වෙන වෙනම රූට්ස් තියෙනවා. ඒ අවට තමයි තියෙන්නේ. ආණ්ඩුව ඇවිල්ලා දැන් අවුරුද්දක් යනවා නේද අලුත් අයවැය ආවා. අයවැය ගැන දැනුවත්ද මොන හරි ඇහුවද? ඕ ඉතින් මේ පෞද්ගලික අංශයටයි රාජ්‍ය අංශයටයි වැඩි වෙනවා කියලා මේවා එකක් තියෙනවා. රජයේ විසින් දැන් මේ පෞද්ගලික අංශයට වැඩි කරන එක පොඩ්ඩක් හොඳයි. හොඳ රජයක් මේ වෙනවා. ඒ නිසා හොඳයි ගොඩක්. ජනාධිපතිතුමා ගැන මොකද හිතෙන්නේ? ජනාධිපතිතුමා ඇත්තටම අනිවාර්යෙන් හොඳයි. 100% නෙවෙයි 180ම දැන් 180ක් 200ක් වගේ හොඳයි. අපිට දැන් මේ යන රට යන තත්ත්වයට මේ රජය දැනට හොඳයි. අපි දැක්ක පහුගිය දවස්වල රටම එකට කියලා මේ මත්ද්‍රව්‍ය පරදන මොකක් කර ජනාධිපතිතුමා පටන් ගත්තා. ඒ ගැන දැනුවත්ද? ඔව් ඇත්තටම මත්ද්‍රව්‍ය ගැන ඉතින් මේ දැනුම් මේවා එකක් තියෙනවා කියන්නේ මත්ද්‍රව්‍ය ගැන මේ ඇති වෙනක නැති වෙන එක හොඳයි. කොහොමද දැනට කොහොමත් 180ක් වගේ ඉවරයි. තවට 20ක් වගේ තමයි තියෙන. ওই ටිකත් නැති වෙන එක වෙයි අනිවාර්යෙන්. දැන් මේ 2029 වන නාමල් මහත්තයා ජනාධිපති වෙනවා කියලා කියන මොකද කියන්නේ? ඒක නම් ඉතින් යාගේ හැමත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඡන්දේ දාන කට්ටිය දායි. වෙනත් දැනට නම් කියන්න තියෙන අනුර මහත්තයා හොඳයි දැනට. අපි දැක්ක දැන් පහුගිය දවස් ටිකේ හරිනි අගමැතිතුමිය අපි දැක්කා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා යනවා රට වටේම. ඒ ගැන දැනුවත්ද? ඔව් දැනුවත් ඉතින් මෙමය රජයක් යනකොට ඉතින් කොහෙන් කොහොම හරි එක පැත්තකින් මොකක් හරි කොහෙන් හරි වට්ටන්න යම් කිසි දේවල් වෙනවා. ඉතින් හැම දෙයකටම අපිටත් මේ මොකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොමත් මේ රජයක් විසින් මොකක් හරි ඉදිරියට මොකක් හරි හොඳ දෙයක් කරගෙන යනකොට කොහෙන් හරි මොකක් හරි වෙනවා. හැම රජයක් එනකොට මේව නෙවෙන්නේ මොකක් හරි. ඒගොල්ලන් ඉන්නකොටත් එමයයි මේගොල්ලන් ඉන්නකොටත් එමයයි. දැන් මේ මට හිතෙන හැටියට නම් පෞද්ගලිකව මට හිතෙන නම් මේ රජය හොඳයි. අනිත් අය ගැන ඉතින් අඩුපාඩු කියන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි මේ සාමාන්‍යයෙන් මට දැනෙන හැටියට දැන් කියනවා නම් මේ මිනිස්සුන්ට ජනතාවට හොදක් කරන්න ජනාධිපතිකමක් ඕනෙත් නැහැ පෝස්ට් එකක් ඕනේ නැහැ. ඕන එක්කෙනෙක්ට ඕන විදිහට මේ හොදක් කරන්න පුළුවන්. ඒකයි. අපි දැක්ක දැන් ඔය ඔබතුමා කියපු එකේ මේ අපි දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිකම් නැතුවම මම මිනිස්සුන්ට වැඩ කරන්න හැටි ඔව් ඉන්දියාවට ගිහිල්ලා මේ රටට හොදක් කරන්න මෙයා එකක් උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ ඒකත් හොඳයි ඉතින්. එයාට පෝස්ට් එකක් ඕනෙත් නැහැ. අපි දැක්ක චන්දර කලින් එතුමා ජනාධිපතිකම් නැතුවම මිනිස්සුන්ට උදව් කරා. සල්ලි දුන්නා, බස් දුන්නා. දැන් නැහැනේ මොනවද? එහෙම තමයි තියෙනකොට දෙනවා නැති වෙනවා කරන්න දෙයක් නැහැ ඉතින්. නැති වෙලාද? දැන් තියෙන වෙලාවට දැන් ඉස්සර වැඩි වගේ දුන්නම් මොකද වෙන්නේ? කොහෙන් හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා මේකට කොහෙන්ද දුන්නේ? මේකට කොහෙන්ද වාට ආදායම අරව මේ හැමදේම ඇති වෙනවනේ. සමහරට ඒ නිසා දෙන්න නැති වෙන්නත් පුළුවන්. හරි නෑ බොහොම ස්තුතියි. Thank you.